හලෝ ගුඩ් මෝනින් යාළුවනේ දෙපාන්දර මම පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා මේ මම දැන් ඉන්නේ මේ නිසාන් මැග්නයිට් එක දැන් නම් ඉතින් මැග්නයිට් එකේ ක්‍රේස් එක පොඩ්ඩක් ගිහිල්ලා තියෙන්නේ පොඩ්ඩක් නෙමෙයි ගොඩාක්ම ගිහිල්ලා තියෙන්නේ දැන් හැමෝම ගාව මැග්නයිට් තියෙනවා නමුත් මං දන්න තරමින් නම් හැබැයි ගොඩාක් පිරිසා මැග්නයිට් එක ගන්නත් බලාගෙන ඉන්නවා ඉතින් කොහොම හරි ඔය ජරබරස්සේ ඊයේ මට වාහනේ හම්බුණා ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ එක වැදගත් වේවි ලොකු වීඩියෝ එකක් නෙමෙයි පොඩි වීඩියෝ එකක් මේකේ මේ ෆෝන් එකයි Android map එකයි කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් නම් මේකේ තියෙනවා එතන USB port එකක්. ඒකට USB එකක් ගහලා කනෙක්ට් කරාම සාමාන්‍යයෙන් Android වැඩ කරනවා. මෙතන තියෙනවා USB port එක. ඒකට USB කේබල් එකක් ගහලා ෆෝන් එකට කනෙක්ට් කරාම Android වැඩ කරනවා. ගැටලුවක් නැහැ. නමුත් අද මම කියන්නේ එහෙම නෙමෙයි Bluetooth වලින් කොහොමද මේක කනෙක්ට් කරගන්නේ කියලා. එතකොට ඒ කියන්නේ wirelessly මේක use කරන්න පුළුවන්. කොයිටවත් USB කේබල් එක මේකට ගහන්න නැතුව use කරගන්න පුළුවන්. හරි ඉතින් අපි වැඩි ඉස්සර නැතුව වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. මුලින් මේක අපි ස්ටාර්ට් කරගමු. බ්‍රේක් එක පෑගුවා. ස්ටාර්ට් එවුවා. ස්ටාර්ට් වෙන්නේ නැහැ වාහනේ. පොඩ්ඩක් ඉන්න බලන්න. හරි තාම අලුත් මම මේ මැග්නයිට් එකට ඒක මං ඇතුලේ වාහනේ ඇතුලේ ගොඩක් කියලා ඉඳලා තියෙනවා. ඒකයි ස්ටාර්ට් වෙලා නැත්තේ. අපි බලමු ආයෙ පාර. බ්‍රේක් එක පෑගුවා. ස්ටාර්ට් එක එවුවා. ස්ටාර්ට් වෙනවා. දැන් මේකේ මං මේ වාහනේ කනෙක්ට් කරලා තියෙන අපි බලමු කොහොමද මේක එකපාරටම Android Auto එකට යනවද කියලා. මේක මේ කනෙක්ට් මේක වයර්ලස් charge එකකට ගහලා තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. අපි මෙතනින් ගලමු නැත්නම් ඔයගොල්ලෝ හිතන්නේ මේක ගහලා තියෙන කියලා මේවා ගහලා නැහැ. මේකේ Bluetooth මේක කනෙක්ට් වුණාම Android Auto එකට යන්න ඕන. device connected කියලා ආවා Android Auto එකට ගියා. Nissan showroom Sri Lanka may be closed today. අද වහලලු Nissan showroom එක. හරි. දැන් මේකේ ඔක්කොම වැඩ කරන්නේ දැන් මම මේ ෆෝන් එක තියන්න. මෙතන මම පෙන්නන්නම්. Bluetooth my Nissan කියලා කනෙක්ට් වෙලා තියෙනවා. Wi-Fi එකට කනෙක්ට් වෙලා තියෙනවා Nissan. ඔන්න ඔහොම නම්බර් එකක් එක්ක මේක Wi-Fi උයි Bluetooth උයි දෙකම කනෙක්ට් වෙලා තමයි මේක කනෙක්ට් වෙන්නේ. මේ වාහනේම තියෙනවා Wi-Fi ඔප්ෂන් එකක් අපිට ඒක පාස්වර්ඩ් ගාලා එහෙම යූස් කරන්න බෑ. ඒකයි මම පෙන්වන්න හදන්නේ. දැන් මෙතන කියාම දැන් ඔය Android කනෙක්ට් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේක දැන් එහෙම කනෙක්ට් වෙලා නැත්තම් කොහොමද මේක කනෙක්ට් කරගන්නේ කියලා. right. අපි දැන් මේක එහෙම දැන් කනෙක්ට් වෙලානේ තියෙන්නේ. අපි මුලින් මේක ඩිස්කනෙක්ට් කරගන්න ඕනේ. කනෙක්ට් කරලා නම් තියෙන්නේ ඕගොල්ලෝ වයර්ලස් වැඩ කරන්නේ නැහැ. නමුත් වයර් එකෙන් වැඩ කරනවා නම් මේක ඩිස්කනෙක්ට් කරගන්න. එතකොට මේ device manager ගියා devices ආයෙ පෙන්නන්න මුලින්ම home page එකට යන්න home button එක ඔබලා settings ගියා devices ගියා device manager ගියා ඔන්න phone එක තියෙනවා ඒක delete කරගන්න. හරි එතකොට ටික වෙලාවකින් ඕක අයින් වෙයි. හරි අයින් කරන්න මේකෙනුත් ඒක අයින් කරන්න කියලා my Nissan ගියා ඩිස්කනෙක්ට් කරගන්න. ඕකේ මෙතන තියනවා නම් my Nissan කියලා මේක ඔබමු ගිහලා මේක අන්පෙයා කරගන්න. අන්පෙයා දැන් මෙතනින් අයින් වෙලා තියෙන්නේ.
නමුත් මෙතන මේවා පෙන්නනවා ආයි කනෙක්ට් වෙන්න පුළුවන්. ඔය හරි අපි මෙහෙම වැඩක් කරමු. ඒක කනෙක්ට් වෙනවා ආයි මෙතන යන්න සිස්ටම්. සිස්ටම් ගිහිල්ලා ෆැක්ටරි සෙටින්ග්ස් යන්න. ගිහිල්ලා මෙතන ෆෝන් ස්මාර්ට් ෆෝන් කියන එක විතරක් ක්ලික් කරන්න. හරි. ෆෝන් ස්මාර්ට් ෆෝන් කියන එක විතරක් ක්ලික් කරලා ඕකේ දාන්න ඕල් දාන්න එපා. මම දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒතකොට මේක කෙලින්ම ෆැක්ටරි රීසෙට් වෙනවා. ඒකින්ද අපි දන්න විදිහට යම් ෆෝන් ස්මාර්ට් ෆෝන් විතරක් ක්ලික් කරා ඕකේ කරා all data will be deleted. Do you want to reset to factory settings? Okay. ඒතකොට දැන් මේක factory settings වලට මේ වෙනවා ෆෝන් එක විතරක්. ඔය wifi උත් turned off. හරි. එතකොට මේකේ wifi තියෙනවා හොඳේ මේ මේකට ගියොත් එම devices ගියා මේ wifi options කියලා තියෙනවා. wifi ගියාම එතන country තෝරගන්න තියෙනවා මේ wifi off කියලා තියෙන්නේ. මේක මෙතනින් කරන්න යන්න එපා කනෙක්ට් වෙන්නේ නැහැ. මේක දාලා අපිට password එකක් එහෙම අපිට පේන්නේ නැහැ. කනෙක්ට් කරගන්න අමාරුයි. දැනට මම දන්න විදිහට කරන්න බෑ. ඒකින්ද ඔහොම යන් මුලින්ම අපි home page එකට යන් settings යන් device manager යන් දැන් මෙතන මුකුත් නැහැ devices. දැන් අපි කනෙක්ට් කරගන්න බලමු. දැන් මෙතනින් යන් smartphone integration. හරි. මේක එබුවා. devices නැහැනේ. දැන් යා පෙන්නයි Bluetooth on කරගන්න අනම්මනම් කියලා. එතන මට පේනවා තාම my Nissan කියලා තියෙනවා. අපි ඒක unpair කරමු. හරි ඒකත් නැහැ. right smartphone integration delete all. okay no Bluetooth no devices available. මොකක්ද ඒ වුනේ device manager කපෙන්නන්න. පොඩ්ඩක් අපි ආයි off කරලා on කරමු. right මේ තියෙන off කරලා on කරාම මෙතන ආව add කියන option එක. ඉස්සෙල්ලා තිබුණේ නැහැ. මං වාහනේ off කරලා on කරා. දැන් අපි add එක. එතන add new Bluetooth device. Please make sure device Bluetooth is on and visible to the එහෙම කතන්දරයක් කියනවා. ඉතින් මේකේ Bluetooth මේකේ ෆෝන් එකේ Bluetooth on කරගෙන ඉන්න. එතනට එනවා messages. මේකත් එක්ක යන් okay දාන්න. if you want to use wireless phone projection turn on the Wi-Fi. හරි. Wi-Fi එක on කරලා තියෙන්න ඕනේ. එතකොට මේකෙත් Wi-Fi on කරලා තියාගන්න ෆෝන් එකේ. right මේක Bluetooth only දාන්න එපා. මෙතන okay දාන්න. Bluetooth only දැම්මොත් wire එක ඕන අපිට Android Auto යන්න. මෙතන okay දාන්න. හරි reference country Wi-Fi isn't set. You won't be able to use SP මොකක්ද එකක් කියනවා set Wi-Fi country now. මේක දාන්න okay. right එතකොට මෙතන අපි ගන්න ඕනේ අපේ රටේ නම. ශ්‍රී ලංකාව කියලා ගැහුවාම එනවා. ඉතින් ශ්‍රී ලංකා අනේ discover my Nissan. දැන් මෙතන Bluetooth එකට ගිහිල්ලා මේක Bluetooth එකෙන් බලන්න ඈ Wi-Fi එකෙන් නෙමෙයි. Wi-Fi අපි on කරලා device එකේ Bluetooth එකට ගිහිල්ලා බලනවා. මෙන්න එනවා my Nissan කියලා. available devices. ඒක දාන්න ඕන. my Nissan. no number එක පෙන්නනවා. මේකේ number එකේ number 1යි. එතන contacts උත් මේ වෙන්න දාන්න. එතකොට කෝල් එකක් එනකොට ඔයාලට නම්බර් එකෙන් පෙන්නනවා. පෙයා කියලා දැම්මහම මේක කනෙක්ට් වෙනවා. right මෙන්න මෙතනදී launch Android Auto කියන එක දාන්න. Android Auto Bluetooth එකක් දාන්න එපා. එතකොට wireless එන්නේ නැහැ. Android Auto. right then connecting to my phone. අන්න බඩු වේද හොඳේ. Nissan showroom Sri Lanka may be closed today. ඔව් ඒක වහලා ඔන්න ෆෝන් එක දැන් මේ වයර්ලස් හොඳේ. ෆෝන් එක වයර් එකේ ගහලා නැහැ. මේක තන දාම් මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. දැන් මේකේ Spotify ඒ ඔක්කොම වැඩ කරනවා. දැන් මේක ඇවිල්ලා තියෙන්නේ
මැප් එක ඇවිල්ලා තියෙන්නේ. මැප් එකේ අපිට ඕන දේ තෝරගන්න පුළුවන්. contacts තියෙනවා. wireless charge එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැම වෙලාවෙම charge වෙන on වෙනවා. ඒක අපි වෙන එකකට ගහලා බලමු. right. මේ වීඩියෝ එක දික් කරන්නේ නැතුව අපි අවශ්‍ය දේ විතරක් කරමු. මේ තියෙන මේකේ පෙන්නනවා settings ඒ ටික ඔක්කොම Nissan එකට ගියාම ආයි back වගේ තමයි home page යන්න පුළුවන්. ඔය ටික ඔක්කොම පෙන්නනවා. මෙතන Android Auto කියලා තියෙනවා. iPhone යාළුවන්ටත් බලන්න පුළුවන් මේ වැඩේ හරියනවද කියලා. මම ඒක try කරේ නෑ. iPhone එකටත් මේ වගේම වෙන්න පුළුවන්. ගැටලුවක් වෙන එකක් නෑ. ඒ විදිහටම කනෙක්ට් කරගන්න පුළුවන් වෙයි. Android යට නම් ඔය මම කරපු විදිහට තමයි ෆෝන් එක කිසිම කේබල් එකකින් කනෙක්ට් කරන්න ඕනේ නෑ. වෙන අමතර devices ගන්න ඕනේ නෑ. Android අනම්මනම් ඒවා YouTube උත් යන්න පුළුවන්. මම හිතන්නේ මේක Android Auto ගියාම මෙතන මේ ටික අපිට තෝරගන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්නම්. ගොඩක් අය අර මම දැක්ක devices එහෙම ගන්නවා. මේකේ Spotify ওই ටිකනේ තියෙන්නේ. YouTube නෑයි කියලා කිව්වා. ඒක කරන්න තියෙන්නේ මේකේ. ෆෝන් එකෙන් යන් settings වලට මෙතන යන්න Android Auto කියන එකට එතන කියලා Android Auto යන්න ඔතන manage your digital assistance ඒකද කියලා බලමු. මට හරියටම ෂුවර් නෑ. trouble connecting කියලා එනවා. හරි කමන්නේ. dismiss customize launch මේ තියෙන හරියටම හරි. මේ තියෙන customize launch එකට ගියාම මෙන්න පෙන්නනවා. මේකේ right. මේකේ Android YouTube පෙන්නන්නේ නැහැ. YouTube music නම් පෙන්නනවා. හරි එහෙමනම් අපිට ගන්න වෙයි. මෙතන customize කියලා තියෙනවා. බලමු ඒක දාලා. නෑ ඒක වෙන එකක්. YouTube music දාන්න පුළුවන්. YouTube නම් බලන්න ආවේ නැහැ. ඒක මෙතන දැන් තාම පෙන්නන්නේ නැහැ. අපි back වෙලා බලමු. Nissan එකට ගිහලා Android Auto ගියා. මේකට ගියාම මේක ආයෙ රීස්ටාර්ට් කරනකොට එයි මෙතනට. ඕක තමයි කතන්දරේ. YouTube නම් පෙන්නන්නේ නැහැ. මං හිතන්නේ ඒක සේෆ්ටි ෆීචර් එකක් විදියට තියෙනවා ඇත්තේ. අර වෙනම ඩිවයිස් එකක් අරගෙන ඒකේ වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න කොහොමද ඒක කරන්නේ කියලා. මේ වෙනම ඩිවයිස් එකක් අරගෙන YouTube උත් බලන්න පුළුවන්. මොකද ඒක මේකේ පෙන්නන්නේ නැහැ. මොනොත් YouTube බලන්න නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්. wireless Android Auto දාගන්න පුළුවන්. right මම හිතනවා වැඩේ සාර්ථකයි කියලා. ඕගොල්ලොත් මේක try කරලා බලන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් comments වල දාන්න. මගේ පළවෙනි වීඩියෝ එක Magnite එකත් එක්ක තව මොන හරි තියෙනවා නම් මම දාන්නම්. මොකද මම try කරා මේකේ මේ Wi-Fi එකත් එක්ක connect වෙන්න. ඒක මට option එකක් ආවේ නැහැ. මාත් ඉතින් ආසයි මේ technical gadgets වලට නේ. දැන් මේක connect වෙලා තියෙන්නේ Wi-Fi එකත් එක්ක. මේ ඔක්කොම පෙන්නනවා ෆෝන් එකේ details calls ආපුවාම එනේ ඔක්කොම පෙන්නනවා මෙතන. මේ wire නැතුව යන්න පුළුවන්. ඒකයි. right. අපි එහෙනම් අතට නවත්තන්නම්. ජය වේවා. මම හිතනවා මේක ඕගොල්ලන්ට ඕගොල්ලෝ ආස වෙන වීඩියෝ එකක් කියලා, ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් කියලා. ආස කෙසේ වෙතත් right. එහෙනම් ජය වේවා. okay bye bye.